ආකාශ ගංගාවරෝහණ කියලා කියන්නේ මම ලියපු අලුත්ම පර්යටන සාහිත්‍ය කෘතිය. ඇත්තටම ඒක මගේ පළමු පර්යටන සාහිත්‍ය කෘතිය. ඒට පදනම් වන්නේ විවිධ අවස්ථාවල පර්යේෂණ සඳහා මා ඉන්දියාවේ කළ සංචාරයන්. එම සංචාරයන් පර්යේෂණ සංචාරයන් වුණත් හැම විටම ඉන්දිය ගැමි ජීවිතයේ සුවඳ ආග්‍රහණය කරගන්නට මට ඕන වුණා. ඉඩ ලැබෙන හැම වෙලාවකම පොඩි කඩේකින් කන්නට ගැමි ගෙදරක ගත කරන්නට මම ආස කළා. මේ විදිහට ගිය තැන් ඒවායේ පාරිසරික සුන්දරත්වය, කලාව, ආගම, සංස්කෘතිය, ඇතැම් ආන්තික ජන කොටස් ගැන මම ලිව්වා. දර්ශනය ගැන, ගෘහ නිර්මාණ ශිල්පය ගැන, ඔවුන්ගේ අභිචාර විදි ගැන මම ලිව්වා. මම ඉන්දියාවේදී කොතරම් මවිත වුණාද කියන එකයි මේ පොතේ මූලාරම්භය වෙන්නේ. මුලින් මෙම සටහන් ටික ලියලා අනිද්දා පත්තරේ කතරු ජනරජන මහතාට මම කතා කරලා මෙහෙම ලිපි ටිකක් ලියලා තියෙනවා කියලා කිව්වා. එයා කිව්වා ඒවන්න බලන්න කියලා. විනාඩි 10ක්වත් ගියේ නැහැ ජනරජන මහතා කතා කරලා කිව්වා ඒක ගැන එයා සතුටු වෙනවා කියලා. ඒ ඉතා ලස්සන ලියවිල්ලක් කියලා දිගටම ලියන්න කියලා. ඉතින් මේ විදිහට තමයි මේ ලිපි පෙළ අනිද්දා පත්තරේ පළවෙන්න ගත්තේ තීරු ලිපියක් විදිහට. මේ විදිහට තීරු ලිපි 25ක් ලිව්වා. ඒවා තීරු ලිපි උනත් ගොඩක් වෙලාවට එක මුඩු පිටුවම නැත්තම් පිටු භාගයක් ඒකට අයිති වුණා. පසුව යලිත් මම එකතු කර පරිච්ඡේද 4ක් එක්ක මෙම පොත පරිච්ඡේද 29කින් යුක්තයි. මේ මාසේ 13 වෙනිදා සඳුදා සවස 3ට කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨ මණ්ඩල ශාලාවේදී මෙය ජනගත වෙනවා. ඇත්තම මෙහි අන්තර්ගතය කිව්වොත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු අපේ අන්තිම රජතුමා මිය ගිය වෙල්ලූරුව ගැන, තනි රත්තරන් වලින් කරපු දේවාල ගැන, මයිසූරු මාලිගය ගැන, හලේ බිදු ජෛන හින්දු පන්සල් ගැන, ශ්‍රවණ බලකොලාවේ බාහුබලි පිළිමය, ලෝසම තනිගලෙන් නිමව ඇති පිළිමය සහ ඒහා බැඳුණු අභිචාර ගැන, නිර්වත් මුනිවරු ගැන, නිර්වත් මුනිවරු වෙසෙන මන්දරගිරි ගැන, ඒ වගේම සුන්දරත්වය වගේම ඒවට බැඳිච්ච දර්ශනය, ඒවා හා බැඳුණු දර්ශනය, ගෘහ නිර්මාණ ශිල්පය, පාරිසරික සුන්දරත්වය ඒ තුලදී කතා කරනවා. එමයි ආන්තිකරණය වූ ඉරුලා වැනි ගෝත්‍රිකයින් ගැන, අපේ රටේ සරණාගතයින්ගේ අවාසනාවන්ත ඉරණම ගැන, ඉන්දියාවේ විසිර සරණාගතයින්ගේ අවාසනාවන්ත ඉරණම ගැන වගේම ඉතා ලස්සන මුහුදු වෙරළවල් ගැන, ඉන්දියාවේ ආහාර විවිධත්වය ගැන, ඇඳුම්, සම්ප්‍රදායික පුද පූජා ගැන මෙහිදී ලියනවා. ජීවිත කාලයක් බැලුවත් නරඹා නිම කළ නොහැකි කැටයම් සහිත කෝවිල් පුදබිම් ගැන ලියනවා. ඉන්දියාවේදී මාදුරු සුන්දරත්වය මේ තුලින් විග්‍රහ වෙන අතර එහිදී වරංගාව තමයි මම හිතන්නේ මම දැකපු ලස්සනම තැන. ඒක නිසා මගේ කෘතියේ අන්තිම පරිච්ඡේද වෙන් කරලා තියෙන්නේ වරංගාව ගැන කියන්න. වරංගාව තමයි මම හිතන්නේ පොතේ ලස්සනටම ලියවිලා තියෙන තැන කියලා මට පෞද්ගලිකව හිතෙනවා. අවසාන වශයෙන් මෙම විවිධ අවස්ථාවලදී මා සමග ගිය අය, මගේ තනියට ගිය අය, භාෂා පරිවර්තනය කරපු අය, ඒ වගේම මේ ගමන් වලට මූල්‍යමය ආධාර සැපයූ අය, මේ වාසියල සම්බන්ධීකරණය කරපු සියලු දෙනාට මම විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. එක්තරා අතකට ඉන්දියාව මට ලබා දුන් දේවල් බොහෝමයි. ඒක නිසා මෙම කෘතිය ඉන්දියාවට මගේ ඇති ණය ගෙවීමක් වශයෙන් මම සලකන්න කැමතියි.